ඉතින් කලින් වීඩියෝ එකෙන් මම කතා කරා AI අපිට බොරු කියන්නේ. එහෙම නැත්නම් හොලුසිනේට් කරන්නේ ඇයි කියලා. අද මම කියන්නේ AI එක අපිට ඕන විදිහට කන්ට්‍රෝල් කරලා හරිම උත්තරේ ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම සහ ප්‍රොම්ප්ට්ස් 6. අංක 1 ස්පෙસિෆිසිටි. AI එකට අදාළ නැති පරණ දේවල් පටල ගන්න නොදී ඉන්න. අහන දේ ගොඩක් පැහැදිලිව සීමා දාලා අහන්න. ඉතින් උදාහරණයක් විදිහට මේ ප්‍රොම්ප්ට් එක බලන්න. ඉතින් මේකදී අපි කියනවා provide a summary of the 2025 electricity vehicle model officially sold specifically in Sri Lankan market. ඉතින් මේකද මේ 2025 කියන එක එහෙම නැත්නම් ශ්‍රී ලංකන් මාකට් කියන එක highlight කරලා තියෙනවා. ඉතින් ඔයාලත් ඒ වගේ අර අහන දේ ගොඩක් පැහැදිලිව සීමා දාලා අහන්න. ඉතින් අංක 2 don't guess instructions. එහෙම නැත්නම් අනුමාන කිරීම නවත්තන්න. ඉතින් AI එකට තොරතුරු නැත්නම් බොරු ගොතන්නේ නැතුව දන්නේ නැහැ කියලා කියන්නම prompt එකේ කියන්න ඕන. ඉතින් මේ උදාහරණ බලන්න. මේකදී අපි කියනවා if you do not have verified up-to-date information for 2024 state that you do not know. ඒ වගේ අපි ඒක දන්නේ නැත්නම් ඒක දන්නේ නැහැ කියලා කියන්න ඕන. Do not guess or provide general estimates. ඉතින් අංක 3 තමයි requesting sources. එහෙම නැත්නම් මූලාශ්‍ර ඉල්ලන්න ඕන. ඉතින් AI කියන දේ ඔප්පු කරන්න කෙලින්ම links හරි මූලාශ්‍ර හරි ඉල්ලන්න ඕන. එතකොට අපිට ඒක ලේසියෙන්ම verify කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මේක බැලුවොත් මේකදී අපි කියනවා for every factual claim you make provide a direct link to the specific official circular or page on the CBSL website. අන්න ඒ වගේ ඔයාලට ඕනේ sources එහෙම නැත්නම් links මොනවද කියලා ඉල්ලන්න ඕනේ. එතකොට අපිට මේක හරියටම verify කරගන්න පුළුවන්. අංක 4 තමයි step by step reasoning. ඒ කියන්නේ පියවරෙන් පියවර විස්තර කරන්න කියන. ඉතින් උදාහරණයක් විදිහට අපි මේක බැලුවොත් අපි මෙතනදී කියනවා before giving me the final numbers show your step by step reasoning. අන්න ඒ වගේ prompt එකට add කරන්න ඕනේ අපිට step by step reasoning එක දෙන්න කියලා. අංක 5 iterative prompting. ඒ කියන්නේ පියවර කීපයකින් අහන්න ඕනේ. ඒ කියන්නේ අපි අහන දේ එකපාර අහන්න නැතුව ඒ ප්‍රශ්නය කඩලා පියවර කීපයක් විදිහට අහන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට මේක බලන්න. අපි ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නේ මේ විදිහට අහනවා. ඉතින් ඊට පස්සේ මේකට උත්තරේ දුන්නට පස්සේ ඒ උත්තරයට අනුව අපි අහනවා ඊළඟ ප්‍රශ්නේ. අන්න ඒ විදිහට පියවරෙන් පියවර ප්‍රශ්න අහනවා. ඉතින් අන්තිම එක තමයි අංක 6 neutral critical guardrails. එහෙම නැත්නම් නිරපේක්ෂ නීතිමාලාවක් දාන්න ඕනේ. ඉතින් ඒකදී කියන්නේ chat එක පටන් ගන්නකොට අපි නීතිමාලාවක් එහෙම නැත්නම් system prompt එකක් දාන එක. ඉතින් මේකේ උදාහරණයක් විදිහට මේ prompt එක බලුවොත් for this session act as a factual analyst. Structure every answer as fact evidence down. අපිට අර ඕනේ විදිහට මේක කියන්න ඕනේ. අපිට ඔයා කවුරු විදිහට දැක් කරන්න ඕනේ. එතකොට අපිට ආන්සර් එක දෙන්න ඕනේ කොහොමද? ඒ විදිහට සිස්ටම් ප්‍රොම්ප්ට් එකක් දාන්න ඕනේ. ඉතින් මේ ප්‍රොම්ප්ට්ස් පාවිච්චි කරොත් ඔයාට AI tool එක කරා හොඳ accurate answers ලබා ගන්න පුළුවන්. ඉතින් මේ සේරම ප්‍රොම්ප්ට්ස් මම description එකේ දාලා තියෙනවා. ඒක copy කරගන්න මේ වීඩියෝ එක වටනවා කියලා හිතනවා නම් ඔයාලා save කරලා තියාගන්න.